අයිබෝවන් යාළුවනේ. ඉතින් ඔයාලට කොහොමද? මම නම් හොඳින් ඉන්නවා. අද මං ඉන්නේ ඌව පළාතෙන් පිට. අද මම ඇවිල්ලා ඉන්නේ කොහෙද කියලා හිතන්න. ඔව්. අද අපි ඇවිල්ලා මුලාගල රජමහා විහාරේ. අපි යමු තව තොරතුරු හොයලා බලන්න. ඓතිහාසික දිමුලාගල පූජා භූමිය තුල තව වැඩි විස්තර හොයලා බලන්න අපි තව ඇතුළට ගිහිල්ලා බලමු. මේ ඔයාලට පෙනෙන්නේ ප්‍රධාන පිරිත් මණ්ඩපය. මේක ලස්සන කරන්න මේ කැටයම් යොදාගෙන තියෙනවා. මේ දකින්නේ ඓතිහාසික දිමුලාගල පූජා භූමියේ තිබෙන අහස් මාලිගාවයි. මේ ඔබ දක්නට ලැබෙන්නේ කොසල් රජතුමා දුටු සීල් 16 බුදුරජාණන් වහන්සේ විසඳීමේ ආකාරය නිරූපණය. බෝධිය සහිත අටවිසි බුද්ධ මන්දිරය. ඒ වගේම මගේ ඉදිරියෙන් පෙනෙන්නේ විහාර මන්දිරය. මුලාගල රජමහා විහාරයේ තියෙන තවත් තැනකට ආවම මේ තමයි ජාති මන්දිරය. කැටයම් වලින් සාදපු පිළිම වහන්සේලා. මේ පූජා භූමිය පුදා ගන්න ඔබත් එන්න. නමුත් ඔබ ගෙනෙන කෙලිකසල නැවත ගෙනියන්න මතක තබා ගන්න. අද අපි වැඳ පුදා ගන්න ආවේ දිමුලාගල රජමහා විහාරයට. ඉතින් අපි තවත් චාරිකාවක හමු වෙමු. එතකම් පරිස්සමින් ඉන්න. බයි.